හායි යාළුවනේ, කොහොමද ඔයාලට? අද අපි ඔයාලට අරන් ආවේ අලුත්ම ව්ලොග් එකක්. මේක ෂෝට් වීඩියෝ එකක්. ගොඩක් ලොකු ව්ලොග් එකක් නන් නෙමෙයි. දැන් ඉතින් ගමනාන්තයට ළඟා වෙලා ඉන්නේ. බඩේරු කරලත් කන ගමන්ම ගමන පටන් ගන්න ඕනේ. රෙන්කෝ ඉඳලා දඹුල්ල වෙනකන් ඇවිල්ලා දඹුල්ලේ ඉඳලා යන තැනට යන්න. එතකොට තමයි අඩලු කල ගත්තේ. දැන් ඉතින් එතනට යනකම් කකා යන්න ඕනේනේ. අපි යන්න තැන තමයි පිදුරංගල. අද අපි පිදුරංගල යන්න තමයි ආවේ. සීගිරිය පෙන්නලා පිදුරංගල යන්නේ. මේ පිදුරංගල යන්න කලින් පල්ලෙහා විහාරයක් තියෙනවා. පිදුරංගල රජමහා විහාරය නෙමෙයි. ඊට කලින් හදපු පැරණි විහාරය. එතන ඒ ළඟ තියෙන පිළිමියක් තමයි මේ. හරිම ලස්සනයි. මට කැප් එක ගලවන්න අමතක වුණා. පදින්න යනකොට ඉතින් ඒකට සමා වෙන්න ඕනේ. මේ පිදුරංගල යන්න කලින් පල්ලෙහා පාරේ තියෙන පරණ විහාරස්ථානයක්. පැරණි විහාරයක්. රජ කෙනෙක් කරවපු එකක් පෙන්නේ නැති ඒකේ නටබුන් වගේ තමයි දැන් ඉතින් තියෙන්නේ. අපි මේ විහාරයත් බලන්න ගියා. කොහොමද තියෙන්නේ? ඉතින් පැරණි දේවල් බලන්න හැමෝම ආසයිනේ. කොහොමද ඒ කාලේ තිබිලා තියෙන්නේ ලංකාව? චෛත්‍ය තියෙන චෛත්‍ය කොටසක් තමයි තියෙන්නේ. එතන බලලා ඉතින් එතන හරිම නිස්කලංක තැන. පරිසරය කස්කොලන් තියෙනවා. ඔන්න බඹර වගේක් තියෙනවා. බඹරු නම් විද්දේ නෑ හැබැයි. ඔයාලත් බලාගෙන මේ පැත්තටින් බඹරවද මීවල හැමතැනම තියෙනවා. දැන් මේ පිදුරංගල විහාරස්ථානය. මෙතනින් තමයි විහාරය එතන උඩින් එහෙම පඩිපෙළ දිගේ ගියාම තමයි උඩට පිදුරංගලට යන්න තියෙන්නේ. ඒ කියන්නේ පිදුරංගල ඒ උඩ ගල තියෙන්නේ විහාරස්ථානයෙන් පහු කරගෙන එතන වැද පුදාගෙන අපිට පිදුරංගල බලන්න තමයි යන්න තියෙන්නේ. අතට මේක කැලෑබද වගේ ප්‍රදේශයක්. කට්ටිය හැබැයි සංචාරකයෝ ගොඩක් ඇවිල්ලා හිටියා. මෙතන ඉන්න අපි විතරක් වුණාට පිටිපස්සෙන් ගොඩක් අය ආවා. මේ වගේ පඩිපෙළ තිබ්බට පස්සේ යනකොට බලන්නකෝ පඩිපෙළ නැහැ. ඒ කියන්නේ ගල් උඩින් පැන ටිකක් දුෂ්කර ගමනාන්තයක් තමයි යන්න තියෙන්නේ. අපි ලේසි කියලා හිතාගෙන ගියාට ලේසි වුණේ නැහැ. දැන් ඔහොම යන්න තියෙනවා. එක විදියට යන්න තියෙනවා. කල් පපුව අමාරුවත් හැදුනා. ආපු එවිල්ලට. සීගිරියෙත් ගියා. ඒ උනාට මේ තරම් මහන්සියක් ආවේ නෑ මට. ගල් බලන්න ඉස්සරහට. ගල් ඉස්සනවා. ඒ ගල් උඩින් ලේසි නැහැ. එතන යාලා කලින් ආවය. මේ නියමම ලන්නු දාලා එහෙම අර ආධාරක ගොඩක් දාලා තියෙනවා. ආධාරක කියන්නේ කලින් ආවය ලේසි වෙන්න. ආධාර කරගෙන තමයි ගිහිල්ලා තියෙන්නේ. පඩිපෙළ මෙහෙම ගල් වලින්ම හදපු පඩිපෙළ. එතකොට ලොකු කළු ගල් වගේ තියෙන ඒ උඩින් පැන වගේ තමයි පිදුරංගල මෙන්න මේ වගේ තමයි නගින්න තියෙන්නේ. මම හිතන විදියට වයස ගොඩක් අයට මෙතනට එන්න මම රෙකමන්ඩ් කරන්නේ. මොකද හරි අමාරු ගමනක් තියෙන්නේ. ගල් වලින් පැනලා එහෙම යන්න අමාරුයිනේ. සංචාරකයෝගෙන් නම් වයස අයත් ඉන්නවා. යාළුවට ඒක පුරුයි. අපේ ඉතින් දන්නවනේ. අපිට යන්න බැරි කි. ආච්චිලා කොහොමද යන්නේ? එන්නේ පාච්චි මේවට. පේනවනේ මගේ පිටුපස ප්‍රදේශය අරගෙන ඉස්සරහින් ගත්තනම් හොඳයි. මේ කලින් ආවයි මතක සටහන විදියට අර මේ ක්‍රමයක් මොකක් හරි භාවනා ක්‍රමයක් වගේ මේ ගල් එහෙම තියෙන ඒ විදියට හදලා. එතන මම හිතන විදියට සෙල්ලිපියක් පැරණි සෙල්ලිපියක් තමයි එතන තියෙන්නේ. සතපෙන බුදු පිළිමයක් තියෙනවා. ඒක විහාරයක් මම හිතන්නේ කලින් අර උඩ කල ඒක ප්‍රසිද්ධ වුණාට එතන කලින් විහාරස්ථානයක් තිබිලා තියෙන්නේ. මේ දැන් අපි මේ පිදුරංගල නැගලා ටිකක් නැගලා ඉන්නේ. උඩටම නෙමෙයි. එතන වටපිටාව ප්‍රේන විදිය. හරිද ළමයි? අර කිව්වේ තැන තමයි ඔන්න බලන්න. ඒක තමයි සතපෙන බුදු පිළිමය. අර පෙන්වුවේ මාව.
පේනව නේද නගින්න තියෙන තැන? අර පේන්නේ සීගිරිය. සීගිරියට ගියාම තමයි පිදුරංගල පේනවා. පිදුරංගලට ගියාම සීගිරිය පේනවා. මේ ඉන්නේ මුහුද නෙමෙයි. පේන්නේ හස. අපි දැන් ඉන්නේ පිදුරංගල ගල උඩ. මතකයිනේ අපේ channel එක ටුවල. like කරන්න, share කරන්න, comment කරන්න. අපි අතට ගිහින් එන්නම්.